ඒක මගේ ආසාව. ඔයා මොනවටද කැමති කියලා මුලින්ම ඔයා හිතන්න. ඕ ලෙවල් එකේ රිලේෂන් එකක් මන් නම් තේරෙන්නේ නැහැ මේ. වර්ල්ඩ් එකේ සර්වයිව් වෙන්න පුළුවන් සබ්ජෙක්ට්ස් තෝර ගන්න ඉතින්. ඒ ලොකු රිසල්ට් එකක් තිබ්බේ නේ. ඌ දිස්ත්‍රික්කේ දෙවනියා. මම මෙඩිකල් ෆැකල්ටි කිව්වම අර ෂා වගේ එකක් හිතෙනවා. මම ලොකු වෙලා වැඩ කරන්න කැමති තැනට යන්න. එහෙම බයෝ කරන්න හිතලා එහෙම හිටපු කෙනෙක් නෙවෙයි කොමර්ස් කරේ. තෝරගන්න පුළුවන් ඕනතරම් දේවල් තියෙනවා. දැන් ඉතින් එහෙම අර පසුතැවීමක් නැහැ. වැඩ යාළුවත් මාරුණා. මාත් මාරුණා. ටාගට් එකට යන හොඳ සපෝට් එකක් තියෙනවා නම් කැම්පස් ගියා කියන්නේ ආයෙ වාට රිවර්ස් කරන්න බෑ. හරි. එතකොට අද වීඩියෝ එක අරගෙන ආවේ හැමදාම ඔන්න O levels කට්ටිය කමෙන්ට්ස් දාලා ඉල්ලලා තිනවා O levels වලටත් මොනවා හරි කියන්න කියලා. හරි. O levels වලටම මොනවත් කියන්න නෙමෙයි අද ආවේ. O levels කරලා ඉවර වෙච්ච නංගිලා මාලිලා ඉන්නවානේ. ජස්ට් ඉවර කරපු කට්ටිය. අන්න එයාලට ඉස්සරහට A levels වලට වැදගත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලා ඊළඟට තෝරගන්න පාත් එකකට වැදගත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ටොපික් එකක් ගැන කතා කරන්න තමයි අද ආවේ. A levels වලට මොකද කරන්නේ? ඒ කියන්නේ A levels වලට සබ්ජෙක්ට් තෝරගද්දි බලන්න ඕනේ දේවල් මොනවාද? ඔයා බයෝ කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම් බයෝ කරලා යන්න පුළුවන් සයිඩ්ස් වලින් යන ජොබ් වලට. ඔයා යන්න ඕන ප්‍රොෆෙෂන් එක අනුව ඔයාගේ සබ්ජෙක්ට් එක තෝරගන්න අයිඩියා එකක් දෙන්න තමයි අද වීඩියෝ එක අරන් ආවේ. මම අන්තිමට ඔයාලට කියන්නම් මම ඇයි බයෝ තෝරගත්තේ, මම කොහොමද බයෝ කරේ, මට මොකද තිබ්බ ඩ්‍රීම් එක, එතකොට දැන් මට ඒක ගැන තියෙන අයිඩියා එක මොකක්ද, අපි ඉස්සෙල්ලාම ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර මගේ යාළුවන්ගෙන් අහලා ඉමු. ලෙවල් මට ආවේ යටයි B එකයි. මේ මම තෝරගත්තේ බයෝ. ඉතින් O level යටයි B එක නෑ මට ඒකක් ආවත් මම තෝරගන්නේ බයෝ. මට මොන O level රිසල්ට් එක ආවත් මම තෝරගන්නේ බයෝ කියලා තමයි මම හිතන් හිටියේ. ඉතින් ඒක මම පොඩි කාලේ මට කවුරුත් එහෙම ෆෝස් කරේ නෑ මේ බයෝ කරන්න එහෙම කියලා. මේ අපේ අම්මා හිටපු නර්ස් කෙනෙක්. ඉතින් ඒක හින්දාද දන්නෙත් නෑ. කොහොම හරි පොඩි කාලේ ඉඳන් මට සෑහෙන ආසාවක් තිබ්බ බයෝ කරන්න. ඒක හින්දා හැබැයි ඔතන වැදගත්ම දේ තමයි සමහර ළමයි ඉන්නවා A9ක් ගත්තට පස්සේ මුලින්ම බයෝ ක්ලාස් උත් ගිහිල්ලා බලනවා මේ සෙට් වෙනවද කියලා, මැත්ස් ක්ලාස් උත් ගිහිල්ලා බලනවා සෙට් වෙනවද කියලා. එතකොට යාට මැත්ස් අමාරුයි වගේ න මේ බයෝ තෝරගෙන බයෝ කරනවා. ඊට පස්සේ ඒ තුනක් ගත්ත පස්සේ මෙඩිසින් එනවා. ඊට පස්සේ අර එයා අර බයෝ තෝරගත්තේ මෙඩිසින් එනවා කියලා හිතලා නෙමෙයිනේ. එතකොට මේ සමහර කට්ටිය මෙඩිකල් ෆැකල්ටි ආවට පස්සේ අපු මේක මහ වාතයක් මේ හොස්පිටල් යන්න ඕනේ අර කන්නේ එක කියලා එහෙම කියනවා. ඒ කියන්නේ අර මේ A9ක් ගත්තා කියලා මේ ඒ කියන්නේ මගේ යාළුවෝ හිටියා A9ක් අරගෙන ආර්ට්ස් කරා. එහෙම ළමයි ඉන්නවා. ඒ කියන්නේ ඔයා කැමති එකට නම් ඔයා ඒක කරන්න. කීයටවත් A9ක් ගත්ත පළියකට බයෝ කරන්න එපා. ඒ කියන්නේ A9යි බයෝ කරන එකයි මෙඩිසින් කියන එකයි ගත්තට පස්සේ A9ක් ගත්ත එකයි මෙඩිසින් කරනවා කියන එකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. හරිද? A9ක් ගත්ත මේ ළමයි ඉන්නවා මේ මෙඩිසින් නැතුව වෙන විෂයන් තෝරගත්ත කට්ටියක් ඉන්නවා. බයෝ කරලා මෙඩිසින් ඇවිල්ලා හොඳට කරන කට්ටියක් ඉන්නවා. හොඳට කරන්නේ නැති. ඒ කියන්නේ මේකේ එපා වෙන කට්ටියක් ඉන්නවා. ඒ වගේම තමයි ඒ එකක් දෙකක් අරගෙන O level හරියට කරගන්න බැරිව හැබැයි තියෙන උනන්දුව හින්දාම බයෝ තෝරගෙන මෙඩිසින් ඇවිල්ලා මේ සෑහෙන මේක කොට දාපු කට්ටියක් ඉන්නවා. එතකොට මේ අනිත් දේ තමයි දැන් වා O level කරලා තියෙනවා නම් බයෝ තෝරගත්තත් හැමෝම දන්නේ මෙඩිසින් විතරනේ. බයෝ කරපු ළමයෙක්ට තෝරගන්න පුළුවන් ඕනතරම් දේවල් තියෙනවා. එතකොට ඕක ගත්තම ඔයගොල්ලන්ට දැන් YouTube එකේ හුවොත් ඕනතරම් හොයාගන්න පුළුවන්. මේ එතකොට වෙට් කරන්න පුළුවන්, ෆුඩ් සයන්ස් යන්න පුළුවන්, බයෝටෙක් ඉන්ජිනියරින් තියෙනවා. මේ සෑහෙන මේ ෆීල්ඩ්ස් ගොඩක් තියෙනවා. ඒවල හොඳ පිළිගැනීමකුත් තියෙනවා. මොම අර බයෝ කරොත් අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියන එක ඒ මතේ ඔළුවට ගන්න එපා. ඔයාට කැමැත්තක් තියෙනවා නම් අනිවාර්යෙන් මෙතනට එන්න. ෆස්ට් ෂයි නැත්නම් සෙකන්ඩ් ෂයි නැත්නම් තර්ඩ් ෂයි උනත් කමන්නේ. මෙඩිසින් එන්න උමනාව තියෙනවා නම් එන්න. එහෙම නැත්නම් අර කවුරුත් තියෙන බල කිරීමකට එහෙම එන්න එපා. මගේ ඉස්කෝලේ මේ DS එකේ මගේ යාළුවෙක් හිටියා. ඒ කියන්නේ අම්මයි තාත්තයිම ડોක්ටර් හින්දා ඇවිල්ලා පස්සේ අම්මා තාත්තත් එක්ක කතා කරලා නෑ මට මේක හරියන්නේ නෑ එහෙම කියලා. පළවෙනි අවුරුද්ද ඉවරලා දෙවෙනි අවුරුද්දේ මැත්ස් වලට මාරු වෙලා අවුරුද්දෙන් මැත්ස් කරලා මේ ඉංජිනේරින් කියලා මම හිටියා. එතකොට ඒ වගේ මේ මම කියන්නේ ඔයගොල්ලන්ට එහෙම වෙන්න එපා. තෝරාගත්තේ දැන් O level ඉවර වෙච්ච ළමයෙක් මේක බලනවා නම් දැන් හරියට පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව පොඩි රිසර්ච් එකක් කරලා බලන්න
ඔයා මොනවටද කැමති කියලා මුලින්ම ඔයා හිතන්න. අනිත් කට්ටියගේ අදහස් ගන්න කලින් ඔයා තනියම හිතලා බලන්න ඔයා මොනවටද ඇත්තටම කැමති. ඔයාට කොයි වගේ ලයිෆ් එකක් ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඔයා මොන වගේ කෙනෙක් වෙන්නද ඕනේ කියලා. ඒ අදහස ඔළුවේ තියාගෙන තව කැම්පස් වල ඉන්න කාගෙන් හරි අහලා බලන්න. ගුරුවරුන්ගෙන් අහන්න, කැම්පස් අවුට් වෙලා ඉන්න ග්‍රැජුවේට්ස් ලාගෙන් අහලා බලන්න. උත්සාහ කරන කට්ටිය ෆීල්ඩ් වල උඩටම ගිය කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ ලයිෆ් එක කොහොමද? ඔයා ඒ වගේ වුණොත් ඔයාට ප්‍රශ්නයක් නැද්ද ඒ ලයිෆ් එක කියලා පොඩ්ඩක් හොයලා බලලා මේ තීරණය කරගන්න. මොකද ඒ ලෙවල් තෝරගෙන කැම්පස් ගියා කියන්නේ ආයෙ ඔයාට රිවර්ස් කරන්න බෑ. ගියොත් ගියාම තමයි. මෙඩිසින් කරන්න ගත්තොත් ඔයාට මෙඩිසින් අතහැරලා දාලා වෙන එකකට එන්න බෑ. එන්න පුළුවන් ඔයා වෙන ළමයට කරන සෑහෙන ලොකු පාඩුවක් ඒකින් කරන්න. ඒකින්ද O level කියන තැන A level කරත් ඔයාට ආයි මොකක් හරි සබ්ජෙක්ට් එකක් වෙනස් කරගන්න පුළුවන්. කැම්පස් ගියාට පස්සේ ඒක බෑනේ. ඒකින්ද මේක තමයි හොඳම කාලය. හරියටම ඔයාට මොනවාද මේ ඒ කියන්නේ වෙන්න ඔයා අද කරන්න හිතන්නේ කියලා හරියටම හිතලා කොහොමද තීරණයක් ගන්න. පොලෙවල් රිසල්ට් එක A8C එකයි. මේ එහෙම බයෝ කරන්න හිතලා එහෙම හිටපු කෙනෙක් නෙවෙයි කොමර්ස් කරේ මුල් ටිකේ. ඕ මුල් මාස 6 කොමර්ස් කරේ. ඕ යාළුවෝ මාරුණානේ. ඊට පස්සේ මම මාරුණා. මේ ඒකින්ද තමයි කරේ. පස්සේ නෑ ඉතලා ආසාවක් තිබ්බා. ඊට පස්සේ පොඩ්ඩක් නිකන් මේ බයක් තිබ්බා මේ බැරි වෙයි. පට්ට අපේ පැත්තේ වල ඒ කියන්නේ බයෝ සයන්ස් මැත්ස් කරන කට්ටිය අඩුයි. ඒකින්ද මේ පොඩ්ඩක් කියලා වෙයි කියලා පොඩි බයක් තිබ්බා. ඒ වුණාට ආසාව තිබ්බා. ඊට පස්සේ ඔය කොහොම හරි ඉන්න ගමන් මාස 6ක් ඉතුරුයිනේ රිසල්ට් එනකන්. ඒ 6 එනකන් ඉඳලා එනකන් කොමර්ස් කරා. ඊට පස්සේ රිසල්ට් ආවට පස්සේ යට 80 එකක් තිබ්බා. බත් ආසාවක් තිබ්බා. යාළුවෝ මාරුණා. මාත් මාරුණා. ඊට පස්සේ ඉතින් කරගෙන ගියා ෆ්‍රෙෂ් අය කියන පොඩ්ඩක් පාඩම් කරේ නේ. කියලා වෙලාම ගියාම B1යි C2යි. දෙවෙනි එකේ එහෙම කොරෝනා වනේ. ඒ D1යි C2යි. තුන්වෙනි එකේ කරන්න නැතුව පොඩ්ඩක් කල්ලාර හිටියා. ඊට පස්සේ මේ කමන්නේ කොහොම හරි කරනවා කියලා මාස 5ක් විතර තියලා පටන් ගත්තා. අවුලක් ගියේ නැහැ මාස 5න් කරගත්තා. සබ්ජෙක්ට් එකක් තෝරගන්නකොට හැබැයි O level රිසල්ට් එක බලපන්නේ නැහැ කොහොමද. O level සයන්ස් වලට මැත්ස් වලට මේ ස්කෝල් වල ඉන්න මොකක් හරි මේ බලපෑමක් ඇති. මේ ඒ වුණාට සයන්ස් වලට මැත්ස් වලට A තියනවා කියන එක බලපන්නේ නැහැ. මට මතක නිලංසෝක පළවෙනි දවසේම කිව්වා. මේ සමහර ස්කෝල් රිසල්ට් එකෙන් ස්වායත්තයි කියලා අපේ. ඔව් ඒ කියන්නේ ස්කෝල් වල අර මැඩල් අනම්මනම් කියනවනේ. ඒකින්ද පොඩි මේකක් තියෙනවා. මේ මම හිතන්නේ ලීඩින් ස්කූල්ස් වල ඒගොල්ලෝ chance එක දෙන්නෙත් නැහැ. 9 days නැත්තම් දෙන්න කතාවක් තියෙනවා. මේ හැබැයි සතියේකට බලපන්නේ O level result එක ශිෂ්‍යත්වයේ පාස් එක කිසිම දෙයක් බලපන්නේ A level result එකට. there are people who get 9 years ගත්තා ඉන්නවා. they didn't get into medical faculty. they didn't get into at least state universities. සමහර අය ඉන්නවා යන්තම් CR CB ඔය සිංහල වලට තියන අය. A3යි B3යි තියෙන කට්ටිය අපි ඉස්කෝලේ හිටියා A3යි B3යි තියෙන කට්ටිය ඕන තරම් ෆස්ට් එකෙන් මේ තුන දාලා. medical faculty එකේ තියෙන හොඳට performance කරනවා. ඉස්සෙල්ලා කියනවා මගේ රිසල්ට් එක O level 9 years තියෙන්නේ. එහෙම 9 years තිබ්බද නැද්ද කියන එක කිසිසේත් අහලා නැහැ. හරිද? මොකද අපි මට මතක නැහැ මාත් එක්කම අපි දෙන්න තමයි එල්ල කාලෙත් වැඩ කරේ. මට රිසල්ට් එක මතක නැහැ. ලොකු රිසල්ට් එකක් තිබ්බේ නැහැ. හරිද? මට මතක නැහැ හරියම රිසල්ට් එක බට් ඌ දිස්ත්‍රික්කේ දෙවනියා. හරිද? ඌ දිස්ත්‍රික්කේ දෙවනියා. දැන් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ඉන්නේ. ඒ හින්දා කියන්නේ O level කියන එක තනිකරම නිකන් අපි A level කරන්න ගන්න නිකන් පාස් එකක් විතරයි. A level තමයි අපිට උතරයි. එතන තමයි ටර්නින් පොයින්ට් එක තියෙන්නේ. O level කොහෙම වෙලා ගත්තොත් ඒ හින්දා වල ඒක මත ඩිපෙන්ඩ් වෙලා මේව කරන්න යන්න එපා. අර පොඩි කාලේ ඉඳලා අර මේ පොඩි මෝඩ කතාවක් කියන්න. ඒ කියන්නේ මට මුලින්ම ඕන උනේ මම මුලින්ම ගණන් කරනවා කියලා හිතාගෙන මේ මට ඕන උනේ මුලින්ම එයාක්‍රාෆ්ට් ඉංජිනේර කෙනෙක් වෙන්න. ඉතින් මම මැත්ස් තෝරගන්නවා කියලා හිතාගෙන ඒක කරාට පස්සේ කොහින්ද මට මෝඩ අයිඩියා එකක් ආවා මේ රටට සේවය කළ යුතුයි කියලා. ඊට පස්සේ මම වෛද්‍යවරයෙක් වෙනවා කියන මේකෙන් තමයි කරේ. හැබැයි ඉතින් ඒ කියන්නේ පස්සේ මම බයෝ කරන්න පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ මුලින්ම මම බයෝ කරනකොට එහෙම අර තිබුණේ නැහැ. ඒ කියන්නේ බයෝ අර පාඩම් කරන්න දිනවනේ එහෙම හින්දා මට එච්චර සෙට් උන්නේ අනිත් සබ්ජෙක්ට් එක ඉඳ තමයි මම ඇත්තටම ඊළඟ කරේ. හැබැයි ඉතින් කැම්පස් ආවට පස්සේ තමයි මට තේරුණේ මිනිස්සෙක්ගේ ඇඟ ඇතුලේ ඇත්තටම අපි හිතනට වැඩිය සෑහෙන වැඩ ගොඩක් වෙනවනේ හරි පුදුමයිනේ කියලා.
ඒක මට ඇත්තටම තාමත් පුදුමයි. බලන් ඉති සෑහෙනම දේවල් දෙයක් තියෙනවා. ඒකෙන් අර අපි හිතුවට වැඩිය මේක ඇතුලේ දේවල් ගොඩක් තියෙනවා. දැන් ඉතින් එහෙම අර පසුතැවීමක් නැහැ. වැඩ ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා O level මත ඩිපෙන්ඩ් වෙනවද නැද්ද කියන එකනේ. කිසිසේත් O level result එක මත ඔයාලා තෝරගන්න අතිරියට ඩිපෙන්ඩ් කරගන්න එපා. ඔයාලට සැටිස් එකක් තියෙනවා නම් මට මේක කරන්න පුළුවන්. ඔයාලට ගට් එක තියෙනවා නම්, ඔයාලට කොන්ෆිඩන්ට් එක තියෙනවා නම්, ඔයාලට කැපවීම තියෙනවා නම් අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. මොන සබ්ජෙක්ට් එක කරා. ඒක මැත්ස්ද, බයෝද, කොමර්ස්ද, ආර්ට්ද මොකුත් අදාළ නැහැ. මොකද මොන විදිහේ කළත් ඔයාලා ඒකට මහන්සි වුනේ නැත්තම් ඒ නමයන් නෙමෙයි ඌ අයිලන්ඩ් ෆස්ට් උනත් O level වලින් ඌ ඒකට අදාළ වූ කැපකිරීම මේ දේවල් කරේ නැත්තම් කොහොමත් ෆේල් වෙනවා. ඒ නිසා ඔයාලා ඒක ඩිපෙන්ඩ් කරගන්න එපා. මහන්සි වෙලා වැඩ කරන්න. එච්චරයි. ඒක මගේ ආසාව. ඒ කියන්නේ මට O level වලට 9s තිබුණා. හැබැයි O level වලට 9s තිබ්බා කියලා මම අකමැති විෂයක් මම කවදාවත් තෝරගන්නේ නැහැ. ඒක මගේ ගෙදරින් කිව්වෙත් නැහැ. මට ඕනකම තිබ්බ බයෝ කරනවා. ඒ කියන්නේ ડોක්ටර් කෙනෙක් පැත්තකින් තියන්නකෝ. ඒ කියන්නේ මම කවදාවත් මැත්ස් කරන්න ආසාවෙන් හිටියේ නැහැ. ආර්ට්ස් කරන්න, කොමර්ස් කරන්න මේ සබ්ජෙක්ට් මම අකමැති කියන මිසක පැත්තකට දාලා මම ඒ කියන්නේ පහත් කරලා සලකනව නෙමෙයි. එනකොට මගේ ආසාව තිබුණා බයෝ කරන්න. මං කියන්නේ හැමෝටම තමන් කැමති විෂය තෝරගන්න. මොකද නැත්තම් ඔයාලා කවදා හරි දවසක පසුතැවෙනවා. ඔයාලා කැමති විෂය තෝරගත්තේ නැත්තම්. මං කියන්නේ ඕනම විෂයක් ඔයාට කැමති විෂය ඔයා කරන්න. ඔයාට යන්න පාත් එක ඔයා හදාගන්න. ඒක ඉතින් අර තමන් කැමති විදිහට තෝරගන්න. අනිත් අය කියන මත ඩිපෙන්ඩ් වෙන්න එපා කියන එක තමයි මම කියන්නේ. මට බයෝමැත්ස් දෙක තමයි පොඩ්ඩක් තිබ්බේ ඩයිලෙමා වගේ. ඊට පස්සේ මට ගණන් හදන්න මම එච්චර ආස නැහැ. මට බයයි මම ගණන් හදන්න. ඒ නිසා මේ බයෝ කටපාඩම් ගන්න ඉතින් ඒ කාලේ ඉතින් පුළුවන්. ඒ නිසා ඉතින් බයෝ තෝරගත්තා. මට ඉතින් මතකෙට නින්ද ලේසි නිසා මම ඒක තෝරගත්තා. මෙහෙම අපේ අම්මා ડોක්ටර් ඒ නිසා ඉතින් මට ඒ පැත්තට පොඩි ආසාවක් තිබ්බා. ඒ හින්දා බයෝ තෝරගත්තා. එකක් මේ අනික ඉතින් කටපාඩම් ගන්න ඉතින් මට පොඩ්ඩක් පුළුවන්. ඒ නිසා ඒකත් තෝරගත්තා. එහෙනම් ඉතින් අපේ මොකද C පාසර්ස් තිබ්බ ළමයි දෙන්නෙකුත් හිටියා ඉස්කෝලෙන් නිකන් බෑ වගේ සීන් එකකුත් මේ එහෙම එකකුත් කිව්වා. හැබැයි ඉතින් කරගත්තා ඒ දෙන්නම. මට නම් උනේ අර කොහොමද ඉස්කෝලේ ග්‍රේඩ් 10 11 වල වැඩි ලකුණු ගන්න අයට බයි ඩිෆෝල්ට් තියෙනවනේ. හරි ඔයා එක්ක සයන්ස් එක්ක මැත්ස් කියලා. අන්න එහෙම එකක් තමයි තිබ්බේ. ඔයාට හොඳ ලකුණු තියෙනවා. ඔයා සයන්ස් තමයි කරන්නේ. ගෑනු ළමයෙකුත් නේ. ඒකට මැත්ස් චූස් කරන්න මේ තියෙන chance එක අඩුයි. නෝයි මේ යාළුවෝ හිතන් ඉන්නේ මම සයන්ස් තෝරගන්නේ කියලා මම සයන්ස් තෝරගත්තා. දැන් ඉතින් මෙතන ඩෙවිඩ් වෙනවා. O level result ඒ නවයක් තිබ්බේ. මේ O level result එක ලොකුවට බලපාන්නේ නැහැ. ඉතින් මේ සයන්ස් වලටයි මැත්ස් වලටයි ආසාව තියෙනවා නම් ඉස්කෝලෙන් ලව් කරනවා නම් ඔයාලා තියෙන O level result එකත් එක්ක සයන්ස් කරන්න මේ ඔයාලත් ආසයි නම් කරන්න. අර එන්ජොයි කරලා කරන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් විදියට සයන්ස් වලද. අපි O level ඉඳන් A level වලට සමහරු මේ ගොඩක් චේන්ජස් වෙනවනේ ලයිෆ් එකේදී. සමහරු ඉස්කෝල මාරු කර ගන්නවා, සමහරු වෙනස් දිස්ත්‍රික් එකකට යනවා. අන්න ඒකත් ලොකු ඉම්පැක්ට් එකක් වෙනවා. දැන් අපේ ඉස්කෝලේ ගියා O level කාලේම අපිට වඩා හොඳටම ලකුණු ගත්ත කට්ටිය A levels වලට මම කරන සබ්ජෙක්ට්ස් ගන්නම ගියා අපිට වඩා ටිකක් කම්පිටිටිව් ඉස්කෝල වලට. දැන් අපේ ඒ කම්පිටිටිව් ඉස්කෝල වලටත් ඇඩැප්ට් වෙන්න තව කාලයක් යනවනේ. අන්න ඒකත් එක්ක යාලා මේ ෆස්ට් අයි රිසල්ට්ස් අපේ තරම් හොඳ නෑ. ඉතින් අපිට තිබ්බ වඩා ඒකින්ද අර ඇඩැප්ට් වෙන්න පුළුවන් ඇඩැප්ටබිලිටි එක ඒක ඉතින් තමන්ගේ කැරක්ටර් එකේ තමන් තේරුම් ගන්න ඕනේ. මේ තමන්ට පුළුවන් ද බැයිද කියන එක ඇඩැප්ට් වෙන එක. අනිත් එක මේ එම එක්සෑම් එකකදී තමන්ගේ පර්ෆෝමන්ස් එක තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ. දැන් ස්ට්‍රෙස්ෆුල් එන්වයරන්මන්ට් එකක ඔයාට එක්සෑම් එකකට ෆේස් කරලා අර ෆ්‍රී මයින්ඩ් එකකින් හිතන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔයාට ස්ට්‍රෙස්ෆුල් එක්සෑම් එකක් ගොඩ දාගන්න පුළුවන් කියන එක. ඒකින්ද තමයි ගොඩක් අයට මේ අර කොච්චර දැනුමක් තිබ්බත් එක්සෑම්ස් වලදී අඩු ලකුණු වෙන සමහරු ඉන්නේ. ඒකින්ද අර ඔයාවම ස්ට්‍රෙස්ෆුල් එන්වයරන්මන්ට් එකකට දාගෙන ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන්න. මම O level ඉස්සත් එන්න කලින් දැනන් හිටියම 9s තියෙන කියලා. හරි මම දැනගෙන හිටිය කොහොමද මම ලියපු දවසෙත් දන්නවා ලියන්න කලින් මම දන්නවා මම 9s තමයි එන්නේ කියලා. ඒකින්ද මේ අපේ අක්කත් බයෝ කළේ. ඉතින් අපේ අම්මට උමුණාවකුත් තිබ්බ මටත් බයෝ කරා නේ. මට ප්‍රෙෂර් එකකුත් තිබ්බම ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බම මම කැමති එකක් තෝරගන්න කියලා තිබ්බේ. මට මැක්ස් බයෝ දෙක තමයි පුළුවන්. මට ටිකක් සිංහල අරවම අමාරුයි මේ බෑ. කියන්නේ මට අමාරුයි මම මතක තියාගත්තා. බොරුට ආයි අවුරුද්දක් ස්ට්‍රෙස් වෙන්න ඕනේ නැහැ.
ඉතින් මම හිතාගත්තා මැක්ස් හරි බයෝ හරි කරන්න කියලා. මම බයෝ වලට මූණේ ඉතින් මේ එක මම බයෝ වලට ආසයි කර DNA පාර්ට්ස් එහෙම තියෙනවා. මම සත්තුන්ට ආසයි. එතකොට අර පරිසරයත් තුන්වෙනි එක තියෙනවා අපේ මේ බයෝඩයිවර්සිටි එහෙම ගැන. ඒව ගැන හිතලා මම කළේ. ඉතින් ඊට වඩා මැත්සුත් කරන්න පුළුවන්. මැත්සුත් හොඳ සබ්ජෙක්ට් එකක්. ඉතින් බලන්න තමන්ගේ කැමැත්ත තියෙන මොකද කැමැත්තට වඩා කැමැත්තක් ඕනි බලන්න ඉතින්. දැන් ඉතින් කැමැත්ත වැඩක් නැහැ. කම්පිටිටිව් වර්ල්ඩ් එකක් ගන්න තියෙන ඉතින්. වර්ල්ඩ් එකේ සර්වයිව් වෙන්න පුළුවන් සබ්ජෙක්ට්ස් තෝර ගන්න ඉතින්. ඔයගොල්ලෝ කැමති එකක් කරන්න. ඉතින් ඒකෙන් උඩට යන්න පුළුවන් එකක් බලලා කරන්න. all the best හොඳට කරන්න. බයෝ තෝරගත්තේ මේ පොඩි කාලේ පොඩි අයිඩියාවක් තිබ්බා මේ මම අපේ අම්මත් නර්ස් කෙනෙක්. ඒකට මම පොඩි කාලේ එහෙම ආරගෙන අයිඩියාවක් තිබ්බා මේ ડોක්ටර් කෙනෙක් වුණා නම් මරු කියලා. හැබැයි මේ ටිකක් ලොකු වෙද්දි මට හිතුණා ඒක වදයක් කියලා. හැබැයි පස්සේ මේ අපේ අයියා කොහොම හරි ආයෙ අපේ අයියාත් මෙඩිකල් කොලෙජ් ඉලෙක්ට් වුණා. මම O level ඉවර වෙච්ච ගමන්. ඊට පස්සේ මේ ආයෙ ඉතින් ගෙදරිනුත් කිව්වා මමත් ආයෙ ඉතින් කොහොමත් හිතානත් ඉදියේ ඉඳලා ඔන්න ඔය කරනවා කියලා හිතාගත්තා. මේ A level අර O level රිසල්ට් නැති ඇත්තටම වැඩක් වුණේ නැහැ. ඉතින් කොහොමත් අර ඒ කියන්නේ ඒකෙන් පස්සේ අර O level කරන්නේ ලොකුවට කොහොමත් බොරු වෙන්නේ. මේ ඒ කියන්නේ A level එන හරි දෙයක් ගොඩනගන්න පටන් ගන්න. ඒතර O level කාලේ කරපු එක ලොකුවට ඉෆෙක්ට් එකක් නැහැ A level කාලේ. O level රිසල්ට් මත කොහෙන්ද ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඉතින් අර කිව්වා වගේ ඉතින් O level කාලේ අර සිලබස් එකේ ඇතුලේ තියෙන ටික සමහර වෙලාවට ගොඩක් ආයේ A level වලදී මුලින් කවර් කරනවා. ඊට පස්සේ ඉස්සරහට කරගෙන යන්න තියෙන ලොකුවට අර මේ මුල පටන් ගන්න කැලේ සුට්ටක් අමාරුයි. ඒත් අර මුලම ඉඳලා එහෙමයි සයන්ස් වලට F එකක් තියාගෙන බයෝ කරන්නේ නැහැ නේ. ලෙවල් වලට ගිහිල්ලත් ඒ ලෙවල් වලදී විතර පන්ති අන්තිමේ අද අරවම මේවද අදාළ නැහැ. අපෙත් මේ අයියාගේ අයියාලා පන්ති යාළුවෙක් කෙනෙක් අපේ අයියාලා පන්ති දොර මම දන්නවා ඒ අයියාව. මේ එයා අන්තිම වාරයටත් පන්තියේ 37 හරි 38 හරි මේ ඒ ලෙවල් රිසල්ට් ආව එද්දී එයා කොළඹ දිස්ත්‍රික් වලින් 47 මේ දැන් කොළඹ මෙඩිකල් ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් MBBS එකත් කරලා දැන් පාස්. ඒ කියන්නේ එහෙම අර කියන්නේ තමන්ගේ රිසල්ට් එක මත කොහෙවත් අන්තිම රිසල්ට් එක එන්ඩ් රිසල්ට් එක ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. තමන් අර කරන වැඩ ප්‍රමාණයයි තමන් අර සබ්ජෙක්ට් එක ඇතුළේ තීරුම් ගන්න ප්‍රමාණයයි තමයි අන්තිමට එක්සෑම් එක දවසේදී වාට වැදගත් වෙන්නේ. ඒකයි ලක් එකයි. ලක් එකක් තියෙනවා 30ක් 40ක් විතරම. මේ වාගන්නේ මේ කියන්නේ මගේ යාළුවෙක් හිටියනේ මේ ඉන්නේ. මම දන්න ළමෙක් හිටියේ කියන්නේ මේ මැත්ස් ෆේල් වෙලා මැත්ස් කරන්න ඉල්ලලා ප්‍රින්සිපල්ගේ පොරොන්දුවට අර අවුරුද්දක් ඇතුළත O level මැත්ස් පාස් වෙලා පෙන්නන්නම් කියලා A level ක්ලාස් එකට ඇතුල් වෙලා ඊට පස්සේ එයා A level කරන අතරතුර O level කරලා මේ ඒකෙත් B එකක් හරි වුණාම අරන් තිබි මැත්ස් වලට කරලා ඒ තුනක් දාලා මොරටුව කැම්පස් ගිය ළමෙක් මම දැනන් හිටියා A level කරන කාලේ. ඇත්තටම මම බයෝ කරන්න හේතුව තමයි මම පොඩි කාලේ ඉඳලම ආසාවෙන් හිටියා වෛද්‍යවරයෙක් වෙන්න. ඇත්තටම ඒකින් තමයි මම ඕලු කොහොම හරි කොට දාගත්තා. ඊට පස්සේ ඒකෙන් මම හිතුවා 9S තිබොත් එහෙම මට ලොකු පන්නරයක් වෙයි කියලා. ඒක A level වලට මේ බයෝ A level වලට බයෝ තෝරගෙන වෛද්‍යවරයෙක් වෙන්න. O levels වලට මම ගක්කුඟ ක්ලාස් යන්නුනේ නැහැ. මම ඉස්කෝලේ හොස්ටල් එකේ හිටියේ. එතකොට නිවාඩු මාසවල ගිහිල්ලා එහෙම තමයි ඉතින් චුට්ටි ඉගෙන ගත්තේ. එතකොට ඊපස්සේ O level නමයක් තිබුණා. එතකොට අර සමහර ළමයි ඉන්නවනේ O level රිසල්ට් ආවට පස්සේ ක්ලාසස් යන්න ගන්න. මම එහෙම නැහැ. මම ඇවිල්ලා ඒ කියන්නේ බයෝ අමාරුයි මැත්ස් අමාරුයි අර ඒවා වැඩි ඔලුවට ගත්තේ නැහැ. මම බැලුවේ බයෝ කරාම අන්තිමට කවුද වෙන්නේ? මැත්ස් කරාම මොන ෆීල්ඩ්ස් වලටද යන්නේ? එහෙම බලපුවාට පස්සේ මම ලොකු වෙලා වැඩ කරන්න කැමති තැනට යන්න මට බයෝ කරන්න. දැන් මම ඔෆිස් වල වැඩි වෙලා ඉන්න කැමති නැහැ. වාඩි වෙලා ඉන්න කැමති නැහැ. එක තැන ඉන්න කැමති නැහැ. අර වාඩි වෙලා කම්පියුටර් දිහා බලන් ඉන්න කැමති නැහැ. එහෙම තියෙනවා. ඒකට අර ඇක්ටිව්ලි මොනා හරි කරන්න ඕන නිසා උයි අපේ අම්මයි තාත්තයි ડોක්ටර්ස්ලා දෙන්නේ. ඒවත් එක්ක මම චූටි කාලේ කොහමද හොස්පිටල් ගිහිල්ලත් පොඩි ආසාවකුත් තිබ්බා. ඒ ෆීල්ඩ් එකට යන්න. ඒක තමයි බයෝ කරේ. ඊට පස්සේ ෆස්ට් අයි එකේ කොවිඩ් ඇවිල්ලා එක වෙලා හරියට වැඩ කරේ නැහැ. ක්ලාසස් ගියා. එතකොට මේ අන්එක්ස්පෙක්ටඩ් රිසල්ට් එකක් ආවා. මට ABB ආවා. මං හිතුවේ නෑ එච්චර හොඳ එකක්. ඊට පස්සේ තමයි මං හිතුවේ නෑ මං ඒ වෙනකොට කොහොම සෙකන්ඩ් සයි පටන් ගත්තා. හැබැයි එතකොට තමයි මට හිතුනේ මට මෙඩිසින් යන්න පුළුවන් කියලා. කවුරු හරි ෆස්ට් සයි ගන්න ළමෙක් ඉන්නවා නම් පුළුවන් කියලා හිතලා කරගන්න පුළුවන්. බැරි නෑ. thank you. මම ඉතින් O level result එකෙන් නෙමෙයි හිතුවේ A level වලට තෝරගන්න මොකද කියලා. ඇත්තටම මම A level කර ඉක්නේ බයෝ තෝරගත්තේ මම පොඩි කාලේ නම් ආසයි මේ ડોක්ටර් කෙනෙක් වෙන්න. ඒක අර නිකන් අර හැමෝම කියන නිසා කියන එකක් වෙන්න ඇති.
ඒ වුණාට මේ මම O levels ඉවර වෙනකම්ම හිතාගෙන හිටියේ මැත්ස් කරනවා කියලා. මම මැත්ස් වලට ආසයි, මට මැත්ස් පුළුවන්. O level කාලේ හොඳට ලකුණු තියෙන මැත්ස් වලට. මට පාඩම් කරන්න බැරි නෝමලි. ඒත් ඊට පස්සේ O level ඉවර වුණාට පස්සේ මට නිකන් හිතුණා දැන් මැත්ස් වලින් යන ෆීල්ඩ් එකට වඩා මම සයන්ස් මේ බයෝ කරලා යන ෆීල්ඩ් එකට ආසයි වගේ එකක් හිතුණා. try කරලා බලනවා කියලා හිතුවා තමයි බයෝ කරේ. අපේ අම්මත් ඩොක්ටර් හින්දා අර ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන්ස් උත් තියෙනවනේ. ඉතින් මම දුවත් ඩොක්ටර් වෙයි, අම්මත් ඩොක්ටර් හින්දා අර එහෙම සීන් එකක් ඒකත් ඔළුවේ වැඩ කරන්නේ නැති. මට ඉස්සරින් ඉඳන්ම අර ඩොක්ටර් කෙනෙක්, මෙයා ඩොක්ටර් කෙනෙක්, මෙයා මෙඩිකල් ෆැකල්ටි කිව්වම අර ෂා වගේ එකක් හිතෙනවා. ඒකත් ඒ නිසාත් ආස හිතුණා. අම්මගෙන් අම්මලා කියන ඒවාන් තමයි කියන්නේ අම්මලා පවුලේ කට්ටිය ගොඩක් අය ඉතින් කියනවා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඒක හොඳයි නේ අරකයි මේකයි. මේ ඒකයි තව මං වෙන ආස දෙයක් තිබුණේ නැහැ. ඒ නිසායි තව බයෝ තෝරගත්තේ. එහෙම කැමති දෙයක් තියෙනවා නම් ඉතින් අර කාගේවත් මේ කවුරුත් පුෂ් කරා කියලා ඒක සිලෙක්ට් කරගන්න යන එක මම නම් මේ ඒක හරි කියලා කියන්නේ නැහැ. තමන්ට කියන්නේ තමන්ට කැමැත්තක් තියෙනවා නම් තමන්ට උමනාවක් තියෙනවා නම් ඕන තැනකට යන්න පුළුවන්. අර උනන්දුව තමයි ඕනි ඉතින්. O level වලින් අඩු වුණා කියලා වැටෙන්න ඕනේ නැහැ ඔයාලට කියන්නේ. කැප වෙලා වැඩ කරන්න පුළුවන් නම් ටාගට් එකක් තියෙනවා නම් ඒ ටාගට් එකට යන හොඳ සපෝට් එකක් තියෙනවා නම් ඔයාගේ කරේජ් එක තියෙනවා නම් යන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔයාලට අයිඩියා එකක් එන්න ඇති. බයෝ තෝරගෙන. ඒ කියන්නේ සමහරු ඇවිල්ලා ලොකු ඩ්‍රීම්ස් තියන අය. මම කවදා හරි මෙතනට යනවා කියලා ඩ්‍රීම් එකක් තියාගෙන තෝරගත්තා. එතකොට සමහරු ඉන්නවා ගෙදරින් පෝස්ට් කරපු ඉඳාපු අය. එතකොට තව සමහරු ඉන්නවා ගෙදරින්නුත් පොඩි බලපෑමක් තියෙනවා. යාළුවෝ ගුරුවරෝ කියපු හින්දා තෝරගත්තු අය. තව පිරිසක් ඉන්නවා වෙන දෙයක් ගැන ලොකුවට ආසාවක් අයිඩියා එකක් නැතුව මේක තෝරගත්තු අය. එතකොට ආයි තව කට්ටියක් ඉන්නවා මුකුත්ම දේවල් ගැන වැඩි හොයන්න බලන්නේ නැතුව පාඩම් කරන්න පුළුවන් හින්දා මේක තෝරගත්තු අය. ඔහොම එක එක විදිහට මෙතනට ආපු අය ඉන්නවා. එතකොට අද එයාලගේ ගත තීරණය ගැන අදහස මොකක්ද කියලාත් එයාලා කතා කරා. හරි. දැන් මගේ chance එක මම කියන්නම් කොහොමද මම තෝරගත්තේ සබ්ජෙක්ට් එක. මම දැන් මොකද ඒක ගැන හිතන්නේ. එතකොට මට ඔයාලට දෙන්න තියෙන මැසේජ් එක මොකක්ද කියලා. හරි. මම ගත්තොත් මෙහෙමයි මට ලොකු ඩ්‍රීම් එකක් තිබුණේ නෑ මම මෙඩිසින් වෙනවා කියලා. ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා ඩ්‍රීම් එකක් තිබුණෙත් නෑ. මට O levels ඉවරුනාට පස්සේ මටත් අර වගේම තමයි ඇත්තටම ගෙදරින් හිතුවෙත් මම ඩොක්ටර් කෙනෙක් වෙයි කියලා. නෑදෑ කට්ටිය හිතුවෙත් එහෙම, යාළුවෝ හිතුවෙත් එහෙම, ඉස්කෝලේ ටීචර්ස්ලා හිතුවෙත් එහෙම, හැමෝම හිතුවේ මම බයෝ කරලා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මටත් ලොකු අයිඩියා එකක් තිබුණේ නෑ අනිත් සබ්ජෙක්ට්ස් ගැන. මම දන්නවා මැත්ස් කරලා ඒකේ උපරිමයටම ගියොත් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම මට O levels ඉවර වුණාට පස්සේ ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ. මම තෝරගන්න ඕන ප්‍රොෆෙෂන් එක මොකක්ද කියන එක ගැන. මම ජොබ් එක විදිහට ඉස්සරහට කරන්න ඕනේ මොකක්ද, මම ආස මොනාටද කියන එක ගැන මට අයිඩියා එකක් තිබුණේ නෑ. ඉතින් මේ මං හිතන්නේ සමහර විට මට ලොකු සහෝදර සහෝදරියෝ හිටියේ නෑ දෑ කෙනෙක්වත්. ඒකින්ද මට අහගන්න කෙනෙක් හිටියෙත් නෑ. ඒකින්ද වෙන්නත් පුළුවන්. අනික මගේ පේරන්ට්ස්ලා කරේත් ආර්ට්ස් සබ්ජෙක්ට්ස් A level වලට. එතකොට එයාලා දන්නෙත් ඒ සයිඩ් එකෙන් යන්න පුළුවන් දේවල් ගැන. වෙන ස්ට්‍රීම්ස් ගැන ලොකු අයිඩියා එකක් තිබ්බෙත් නෑ. එතකොට මං හිතන්නේ ඒවත් හේතු වෙන්නේ නැති මම මුකුත් දැනගන්න නැති වෙන්න නැත්තම් මගේ නොදැනුවත්භාවය වෙන්නත් පුළුවන්. මං හිතන්නේ මේ දැන් කාලේ ඉන්න ඔයාලා මම ඒ O levels ඉවර කරලා හිටපු තත්ත්වයට වඩා සෑහෙන දියුණු තත්ත්වයක ඉන්නේ. මොකද මම දකිනවා දැන් අපි සෝෂල් මීඩියා එකකට ගියා වුණත් සෝෂල් මීඩියා වුණත් මම ඒ කාලේ පාවිච්චි කරේ නෑ. මට ෆෝන් එකක් තිබ්බෙත් නෑ. ඒක ගැන නම් මම සතුටු වෙනවා. මේ මොකද එහෙම නැත්තම් මම මේ විදිහට එක්සෑම් කරගන්න හේකුත් නෑ. අපි ඒක ගැන ඉස්සරහ වීඩියෝ එකකදී කතා කරමු. හරි. එතකොට මම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නෑ. එතකොට මට ඊවෑන් අයිඩියා එකක් ගන්න පුළුවන් කමක් තිබ්බෙත් නෑ. කිසිම ජොබ් එකක් ගැන එහෙම ඇති මොනවද වෙන්නේ එහෙම කියන දේවල් ගැන. එතකොට ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේර කෙනෙක් මම දන්න අඳුරන යාළුවෙක් නෑ දැයි කෙනෙක් එහෙම හිටියෙත් නෑ. එතකොට මම දන්නේ එයාලා කොහොමද එයාලගේ ප්‍රොෆෙෂන් එකේ වැඩ කරන්නේ කියලා. හැබැයි දැන් ඊට පස්සේ මම A levels වලට බයෝ තෝරගත්තා. ගෙදරින් කියනවා, යාළුවෝත් කියනවා, ටීචර්ස්ලාත් කියනවා
මට සාමාන්‍ය ලකුණු තියෙනවා සයන්ස් වලට මැත්ස් වලට පොඩි කාලේ ඉඳන්. මට ඉතින් වෙන ඩ්‍රීම් එකක් ලොකුවට තිබෙන්නේ නැහැ. පොඩි ආසාවක් තිබ්බා වෙටරනරි සර්ජන් කෙනෙක් වෙනවා කියලා. සත්තුන්ට බෙහෙත් කරන ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා. ෆස්ට් අයි එකේ රිසල්ට් මදි වුණත් ඒකට යනවා කියලා හිතාගෙන හිටියා. හැබැයි ෆස්ට් අයි එකේ රිසල්ට් මෙඩිසින් යන්න ඇති වුණා. එහෙම කොහොමද ගෙවල ලින්ක් කරන්න වෙන්නේ නැහැ නේ. ඉතින් ඊට පස්සේ මෙඩිසින් ආවා. ඊට පස්සේ ෆස්ට් 2 years වැඩ ටික කරගෙන ගියා. පාඩම් කරන්න විතරයි තියෙන්නේ. ලොකුවට ප්‍රැක්ටිකලි යූස් වෙන දෙයක් නැහැ. third year එකේ ඉඳන් ක්ලිනිකල්ස් පටන් ගත්තා. ක්ලිනිකල්ස් කියන්නේ අපි හොස්පිටල් එකට ගිහිල්ලා ප්‍රැක්ටිස් වෙන්න ඕන, පේෂන්ට්ලා බලන්න ඕන, ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන්න කොහොමද කියන එක ප්‍රැක්ටිස් වෙනවා. අන්න එතනදී තමයි මම ડોක්ටර්ස්ලා මොන වගේ ජොබ් එකක්ද කරන්න කියලා මුලින්ම දකින්නේ. හරි. එතකොට දැන් අර කට්ටිය කලිනුත් කිව්වනේ ඇත්තටම මම ඔයාලට දෙන මැසේජ් එක තමයි ඔයාලා සබ්ජෙක්ට් එකක් තෝරගන්න ඉති ළමයි ඉස්සෙල්ලාම හිතලා බලන්න පොඩ්ඩක් පොඩි රිසර්ච් එකක් කරලා බලන්න. ඉස්සෙල්ලාම ඔයාගෙන් අහලා බලන්න. ඔයා දවසක ජොබ් එකක් විදිහට කරන්න කැමති මොන විදිහ ජොබ් එකක්ද? ඒ කියන්නේ සමහර වෙලාවට ඔයා කැමති වෙන්න පුළුවන් දවසම ඉඳගෙන පාඩුවේ එහෙම ෂේප් එකේ යන ජොබ් එකක් කරන්න. සමහරට ඔයා කැමති වෙන්න පුළුවන් දවසම මෙහෙ ඇවිදලා පොඩ්ඩක් ඇක්ටිව් විදිහට කරන ජොබ් එකක් කරන්න. එතකොට සමහරට ඔයා කැමති වෙන්න පුළුවන් නයිට් ඩියුටිස් ඒ වගේ ඒවා වැටෙන්නේ නැති ජොබ් එකක් කරන්න. සමහරට ඔයා කැමති වෙන්න පුළුවන් එහෙම උලක් නෑ මට නයිට් එක ඩේ එක කියලා ඒ දෙකටම කැමති එහෙම අවුලක් නෑ වෙන්නත් පුළුවන්. එතකොට අන්න ඒ දේවල් ගැන ફોකස් කරන්න කියලා තමයි මම මුලින්ම කියන්නේ. හරි. එතකොට කලින් වීඩියෝ එකේ ඉතුරු ටික ස්ටෝරේජ් ෆුල් වෙලා ඩිලීට් වෙලා තිබුණා. මම මෙතන ඉඳන් ඉතුරු ටික කියාගෙන යන්නම්. හරි. එතකොට මුලින්ම අන්න ඒ දේ ගැන ඇටෙන්ෂන් එක දෙන්න කියලා මම මතක් කරන්න කැමතියි. يعني මුලින්ම ඔයාගෙන් අහලා බලන්න ඔයා කැමති දේ මොකක්ද? ඔයාට ඉන්ට්‍රස්ට් එකක් දින පැත්ත මොකක්ද? ඔයා ටැලන්ටඩ් මොනකටද? අන්න ඒක ගැන හිතලා ඔයා තීරණය කරන්න ඔයා ඉස්සරහට කරන ජොබ් එක මොකක්ද කියන එක. මොකද දැන් O level වලට එනකන් ඔයාලා නිකන් හැමෝටම තියෙන සබ්ජෙක්ට්ස් මේවා කොහොමද තියෙන හින්දා දැන් ගවර්න්මන්ට් ස්කූල් එකකට යනවා නම් කොහොමද තියෙන හින්දා මේ ටික ඉගෙන ගන්නවා. එතකොට දැන් ලෝක සිලබස් කරනවා නම් කොහොමද එහෙමනේ ප්‍රයිවට් ස්කූල් එකකට ගිහලා ලෝක සිලබස් කරත් අර O level වලට මෙන්න මේ ටික කරන්න කියලා තියෙනවා. එතකොට අන්න ඒ ටික ඉගෙනගෙන O level කරගන්න එක තමයි කරන්නේ. හැබැයි A levels වලට යද්දි A levels කියන්නේ ඔයා මේ තෝරගන්නේ ඔයා අනාගතයේදී කරන්න යන ජොබ් එකට අදාළව ඔයාට ඔයාගේ ජීවිතේ ඉගෙන ගන්න තියෙන දේවල් ටික. ඔයා මොන ජොබ් එකකටද කරන්න කැමති කියන එක තෝරගෙන සබ්ජෙක්ට් එක තෝරගන්නවා මිසක් ඔයා සබ්ජෙක්ට් එකක් තෝරගෙන කියන්නේ ඉතුරු අවුරුදු 2කමාරට ඉගෙන ගන්න. ඉතුරු අවුරුදු 2කමාර යුනිවර්සිටි ගියොත් අවුරුදු 4ක් 5ක් ඊට දෙහට පෝස්ට් ග්‍රැජුවේට් එක්සෑම් මොන හරි කරොත් ඒ කාලය ඇතුළත ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක තෝරගෙන ඉවර වෙලා ඔයාගේ ප්‍රොෆෙෂන් එක තීරණය කරන්න යන්න එපා. ඒක තමයි මට මතක් කරගන්න. අපිට මටත් ඇත්තටම ඔක ඒ කාලේ තෝරගනිද්දි මට එහෙම අයිඩියා එකක් තිබුණේ නෑ. මම ඉස්සෙල්ලා මං කැමති මොනවද කියලා බලලා මං ජොබ් එකක් තෝරගෙන මොනවාද ඒ කියන්නේ ජොබ් ඔපචුනිටිස් මොනවද කියලා ඉස්සෙල්ලා බලන්න පුළුවන්. මොනවා වගේ ජොබ්ද අපිට අනාගතයේදී කරන්න පුළුවන්. මොනවා වගේ එකක් කරොත්ද මට මේ ලෝකෙ තුල සොයයි වෙලා ඉන්න පුළුවන්. මොන වගේ එකක් කරොත්ද මගේ ටැලන්ට් එක මට ලෝකෙටම පෙන්වන්න පුළුවන්. ලෝකෙටම පෙන්වලා කැමති නම් ටැලන්ට් එකෙන් වැඩක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයා ආසාවෙන් ඔයාගේ ජීවිතේ ඉතුරු කාලේ ආසාවෙන් ගෙවන්න පුළුවන් ඔයා මොන වගේ ජොබ් එකක් කරොත්ද කියන එක ගැන සලකලා බලන්න ඉස්සෙල්ලා. ඒක එතකොට ඔයාට හොයලා බලන්න ක්‍රම දැන් ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ ඔයාට සෝෂල් මීඩියා එකකට ගියාත් ඔයාට දැනගන්න පුළුවන් මම කොමන් ප්‍රොෆෙෂන්ස් ගැන කතා කරනවා. يعني බයෝ කරලා යන්න පුළුවන් ડોක්ටර් කෙනෙක්, ඩෙන්ටිස්ට් කෙනෙක්, වෙටරනරි සර්ජන් කෙනෙක්, එහෙම නැත්නම් සයන්ටිස්ට් කෙනෙක්, එහෙම නැත්නම් ලෙක්චරර් කෙනෙක්, තව ගොඩාක් සයින්ස් වලට යන්න පුළුවන්. ඔය වගේ දේවල් ගැන ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා සෝෂල් මීඩියා එකක් යූස් කරලා ඒ ප්‍රොෆෙෂන්ස් වල දැන් ඉන්න කට්ටියගේ මොනවා හරි ඒගොල්ලන්ගේ ලයිෆ් එක සම්බන්ධ දේවල් ෂෙයා කරලා තියෙනවා නම් ඒ දේවල් බලන්න, යාළගේ ජොබ්ස් කොහොමද යන්නේ කියලා හොයලා බලන්න, වෙබ්සයිට්ස් හරහා හොයලා බලන්න. දැන් ඕන තරම් පහසුකම් තියෙනවානේ. එහෙම නැත්නම් ඔයාගේ අදාළ ප්‍රොෆෙෂන් ඔයා ටාගට් කරන ප්‍රොෆෙෂන් එකේ දැන් ඉන්න කෙනෙක්ව හම්බෙලා කතා කරලා බලන්න. ඔයාගේ ජීවිතේ කොහොමද ගෙවෙන්නේ? ඔයා කැමති විදිහට යනවද? ඔයාට වැඩ කරන්න තියෙන්නේ මොන විදිහටද? ඔයා දවස් කීයක් වැඩ කරනවද? ඔයාට කොහොමද නිවාඩු හම්බෙන්නේ? ඔයාට කොහොමද සැලරි එක හම්බෙන්නේ? ඒ දේවල්. ඒ කියන්නේ දැන් මේ ඔයාලා තෝරගන්න යන්නේ ඔයාගේ ඉතුරු ජීවිත කාලෙටම අදාළ වෙන. ඔයාගේ ලයිෆ් එක ඉතුරු ජීවිත කාලෙම ගෙනියන්නේ කොහොමද කියන එක තීරණය කරන්න තමයි ඔයා මේ යන්නේ. එතකොට මම කියන්නේ ඒක ගැන තමයි ඔයා මෙච්චර කල් කවදාවත්ම දෙයක් ගැන හිතුවේ නැති තරමට ලොකුවට හොයලා රිසර්ච් කරලා හොයලා බලන්න ඕනේ දේ. ඉතින්
ආයිමත් UGC එකෙන් කැම්පස් බුක් එකක් හැමදාම එළියට දානවානේ A levels වගේ රිසල්ට් ආවට පස්සේ අර කැම්පස් ඇප්ලයි කරන්නෙද්දි අන්නේ ඒකෙත් තියෙනවා එක එක සබ්ජෙක්ට් එකට අදාළව තෝරගන්න පුළුවන් එක එක ඩිග්‍රීස් මොනවද කියලා. අන්න එතකොට ඒව ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඒ කියන්නේ ඔයාට ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයා මේ කරන සබ්ජෙක්ට්ස් වලට අදාළව යන්න ජොබ් එකක් තියෙනවා නම් ඒව ගැන බොරි වෙවි ඉන්න ඕනේ නැහැ. ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයා දන්නවා නම් මේකයි යන්න ඕනි පාත් එක කියලා. ඔයා ඒක අඳුරගෙන නම් ඉන්නේ. ඔයා බය නැතුව A levels වලට ගිහිල්ලා ඔයාට දාන සබ්ජෙක්ට් එක තෝරගෙන හොඳ ක්ලාසස් වාගෙන ඉස්කෝලේ හොඳට උගන්වනවා. හොඳට ඉගෙනගෙන ස්ටෙප් බයි ස්ටෙප් අර කොමන්ලි ලංකාවේ ගොඩක් අය දන්න විදිහ තියෙනවානේ අර යන ඩිග්‍රී එකක් කරලා කැම්පස් එකෙන් ඒක හරහා ජොබ්ස් වලට ඇප්ලයි කරලා එහෙම යන විදිය තෝරගන්න. මං කියන්නේ ඒ ගැන අවුලක් තියෙන කෙනෙක් ඉන්නවා නේද? ඒ ගැන දන්නේ නැතුව නිකන් රැල්ලට යනවට සබ්ජෙක්ට්ස් තෝරගෙන එහෙම යන්න බලාගෙන ඉන්න අය ඉන්නවනම් එයාලට තමයි මම අර විස්තර ටික කිව්වේ. අන්නේ විදි වලට ඔයාලට පුළුවන් පොඩ්ඩක් හොයලා බලන්න ඉස්සෙල්ලාම මොන වගේ දේවල්ද අපිට මේ සබ්ජෙක්ට්ස් තෝරගෙන කරන්න පුළුවන් කියලා. එතකොට මම දන්න සබ්ජෙක්ට් එක ගැන තමයි මම ගොඩක්ම බාර කරලා කිව්වේ. එතකොට මට කියන්න තියෙන්නේ ඔයාලට වැදගත්ම දේ වෙන්නේ ඔයා ආස දේ කරන එක. එතකොට මං කැමති මේ වෙලාවේ අම්මලා තාත්තලටත් මතක් කරන්න, ගෙදර අයටත් මතක් කරන්න කිසිම වෙලාවක කවවත් ෆෝස් කරන්න එපා කිසිම සබ්ජෙක්ට් එකක් තෝරගන්නවා කියලාවත් කිසිම ජොබ් එකක් තෝරගන්න කියලාවත්. මොකද ඇත්තටම අපි ලයිෆ් එකේ ඒ දේවල් කරගෙන යන්න පටන් ගත්තට පස්සේ ඒ ජොබ් එක කරන්න පටන් අරන් අපේ ලයිෆ් එක ගලාගෙන යද්දී අපිත් එක්ක ඉන්නේ අපි විතරයි. අපිට එහෙම ෆෝස් කරපු කට්ටිය පේරන්ට්ස්ලා වෙන්න පුළුවන්. නෑදෑයෝ ගුරුවරු යාළුවෝ කට්ටිය වෙන්න පුළුවන්. එයාලාගේ ඉන්වෝල්ව්මන්ට් එක එතකොට අඩුයිනේ. කියන්නේ අපි ටිකක් වයසට යද්දී අපේ පේරන්ට්ස්ලාත් නැහැ. අන්න ඒ වගේ කාලයක් ආවන් පස්සේ අපි විතරයි ඉතුරු වෙන්නේ මේ ජොබ් එකත් එක්ක එක දිගට යන්න. මේ කම්පිටිටිව් වර්ල්ඩ් එකේ මේ ජොබ් එක කරගෙන ඉස්සරහට යන්න අපිත් එක්ක අපි විතරයි ඉන්නේ. එතකොට දවසක ඔයා අකමැති දෙයක් තෝරගෙන ලොකු අවුලක පැටලිලා හිටියොත් ඔයාට මේක දවසක එපා වෙන්න පුළුවන්. ඇයි මම මෙහෙම දෙයක් කරේ කියලා පසුතැවෙන්න පුළුවන්. අන්න එහෙම වෙන්නේ නැති වෙන්න තමයි මම මේක මතක් කරේ. අර විදිහට ඔයා ඉස්සෙල්ලාම එතකොට තීරණය කරන්න ඔයා කැමති දේ මොනවද? ඔයා ආස දේ මොකද්ද කියන එක ඔයා තීරණය කරන්න. සබ්ජෙක්ට් එක නෙමෙයි ඔයා කරන්න ආස ජොබ් එක. ඒකට අදාළව ඔයා ඉගෙන ගන්න ඕන මොනවද කියලා තීරණය කරන්න. ඔයා A levels කරන්න කැමති නම් A level ඔයාගේ ජොබ් එකට යන ලොකු සුදුසුකමක් නම් ඔයා ඒක කරන්න. ඔයාට හිතනවා නම් ඊට වඩා හොඳයි මේ විදිහට ප්‍රයිවට් මේ වගේ ඩිග්‍රී එකක් කරලා ඩිප්ලෝමා එකක් කරලා මේ විදිහට යන්න පුළුවන් කියලා ඒක ෂුවර් නම් ඒ විදිහට කරන්න පටන් ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. මට දෙන්න ඕන මේන්ම මැසේජ් එක වෙන්නේ ඔයාලට. මේ සබ්ජෙක්ට් තෝරගනිද්දි මගෙන් ගොඩක් අය අහලා තිබ්බ බයෝ කරන්නද මැත්ස් කරන්නද ඔය වගේ දේවල්. ඒක ගැන මගෙන් අහලා හරියන්නේ නැහැ. ඒක ගැන ඔයා වෙන කාගෙන්වත් අහලා හරියන්නේ නැහැ. මං කියන්නේ ඒක ගැන වගේ පේරන්ට්ස් ලාගෙන් අහලා එයාලා කැමති දේ කරන එකක් නෙමෙයි වෙන්න ඕනේ. ඔයා හොඳට හිතලා බලන්න. ඔයා කැමති මොනවටද කියලා. ඔයා කරන්න කැමති ජොබ් එක මොකක්ද ඉස්සරහට කියලා. ඔයාට කරගෙන යන්න පුළුවන්. ඔයාට ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට්ස් මොනවද කියලා ඔයා ඩිසයිඩ් කරලා ඉවරලා ඔයා මේ සබ්ජෙක්ට් එක තෝරගෙන ලස්සනට වැඩ ටික කරගෙන යන්න. හරි. ඒ ටික තමයි එතකොට මට කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන්. මීට විරුද්ධ අදහස් තියෙන්න පුළුවන් තව ගොඩක් අය ගාව. මං ඉතින් මගේ අයිඩියා එක තමයි මගේ channel එකේ ගියේ. ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. දිගටම channel එකත් එක්ක ඉන්න subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්නම්. Thank you. ඔබට මොකක්ද වෙන්න ඕනේ? මම නිකන් වචන කියා තේරුම කොන්ෆිඩන්ස් එක හදාගෙනවත් තිබ්බේ නෑ. මම තාම ඒක නිසා මේ කොහොම හරි එහෙම කරන්නත් පුළුවන්. සීන් එකක් තමයි සීන් කියනවා නේ. Hello? Selamat? Mana ni? වැටගිය පැලේ රොතර දාන එක වැදගත් වෙන්නේ අන්න එතන. වැටගිය පැලේ පෙර තමයි විශ්ව ශක්තිය අපි අරන් දෙන්නේ. එතකොට දැන් අහක බලාගන්න මට ලයිජ්ජයින්